ඒකනේ. ඇයි යකෝ මේක පට්ට හයි ක්ලාස් විදියට තියෙනවනේ. මුන් ගමේ හිටපු විදිහට නෙමෙයිනේ. මුන්ට එච්චර සල්ලි තිබුණේ නැහැ. පොත්වලවත් දාලා තියලාද කොහෙද? ගහක් ගලක් වගේ මේ මිනිස්සයා ඉන්නේ. ඇත්තටම නිවාමලි උඹට වරින් පොඩ මේ මට කැම්පස් එකක් කොසල් දීපන් ගෙදෙට්ට ගිහින් හොනේ කොසල් දීපන් අක්කා උතල් දීපන් හරි thank you නිවාමලි thank you මම මේ ගෙදෙට්ට දීලා ඉන්නනේ හරි ඕවා මේ බැනර් ටිකේම ගාලානේ සුදු කොඩියෙම ගාලානේ ඕවා ගේ පැත්ත යන්නත් බැරි වුණා අර පැත්තට හරි මම ඉන්න පොඩ චතුරුමල්ලි වරේක පොඩ බඩ කාලෙකින් දැක්කේ නෑනේ මම උඹලා පේන්නවත් නෑනේ මේ මට පොඩි දවතර මම කැම්පස් වල පාක් හයක් විතර පොතල් දීපන් ඔය මේ කට්ටිය අයින් කරපු මොනවද කියනවා අපේ බලවට දෙන්නේ මොකක්ද දාලා දීපන් පංචාල දීපන් මල්ලි මේ thank you ලොකු උදව්වක් කරා මේ අයියේ කැම්පස් එකේ මෙතන මේ 13ක් තියෙනවා හරිද 13ක් අයියේ මේ වාලයි ගෙදෙට්ට පහකුයි අපේ ගෙදෙට්ට පහකුයි මාප්පලා ගෙදරට යනකම තුනක් දීගෙන යන්න නේ ලොකු උදව්වක් හරි මොනවා කරන්න නේද අක්කා ගහක් කලක් වගේ හිටියා අක්කා මේ අර මේ අපේ සියාතු සීයා කිව්වා මේ අක්කලා කට්ටියක් ඇවිල්ලා කියලා පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒකයි මම මේ තකේ හනියම ආවේ. අක්කා පොඩ්ඩක් බලන්න. හරි මං කුස්සිය වැට් ටික බලන්න. හරි. ඔයා ගිහින් එදා මම මැච් එකකට ගියානේ උඹලා කියන්න දන්නවද කුරුණෑගල ගියේ අපේ ක්ලබ් එකේ සෙට් එක ගියා හරිද මැච් එකට ගියා අම්මා ඉතින් අම්බානකට ගැහුවා අම්බානකටම ගැහුවා අයියලා දිනුවද උඹලට ඒ පඬිතකම් වලින් වැඩක් නෑනේ එනේ මම ඉඳපන් මුලින්ම දැන් අන්තිමේට මන් දිනන්න ඕනේ අපිට ලකුණු 3යි ලකුණයි ඊට පස්සේ අන්තිමේට තමයි බම් මේ මැච් එක අපි කොහොමද ඉස්සරින් නම් අන්තිමේට තමයි ගන්න ටයිම් කේස් එකක් උනේ අම්මා කුමාරයා නාද පොයි කුමාරයා ඔව් ඇයි බං කුමාර පම්පෝරිය ගන්නේ ඔව් මට නම් ඕක සෙට් නෑ බං මට මේ අර අපි ස්පෝර්ට්ස් ක්ලබ් එකේ පොඩි වැඩකුත් තියෙනවා මම මේ ඇවිල්ලා දැන් හිටියත් එක්කනේ ගොඩක් කෙනා මම යන්න කියලා මම යනවා මේ මට ඔකව සෙට් නෑ බං ඕක ඇවිල්ලා මෙතන පොයි එක ගන්නකොට මට බෑ ඔන්න ඉතින් ඔය පොයි කුමාරයා ආවා එදා මේ අපේ චන්ද්‍රේ අංකල් මම දවසේ මම ගිල්ලා ඇවිල්ලා උල්ලුත් එක්ක සෙට් වෙලා අම්මටත් ගන්න ගත්තා මගේ එක සෙට් වුණා මට තුන් දෙන්න දෙපැත්තේ දැන් සෙට් එක වට වෙලා වට කට්ටිය ඇවිල්ලා වට වෙලා මොකද දැන් මම මෙතන ඉන්නවා කියන්නේ ආයෙත් පට්ට අතල්ලෙක් කියලා කට්ටියම දන්නවා ආයෙත් මම පට්ට විදියට යන්නේ ආයෙ කට්ටියම ඕල්ම ගත්තා මල්ලි කරකුවා කරගලා ඩිස්කා ගත්තා ආයෙත් මම කොහෙ ගියත් මේ ඩිස්කා අරන් යන්නේ ගත්තා කොහොමද මේකේ පවුඩර් නෑ ඒකේ ගහන්න පුළුවන් දීපන්කෝ පළවෙනි පාර මොකද උනේ මේ වලේ රෙඩා මේකේ සුදු ඉත්තෝ 3 රෙඩා පොට්
දැන් මට තියෙන්නේ මල්ලි රෙඩත් එක්ක සුදු ඉත්තෝ ගියා රෙඩත් තුන්දෙනෙක්. එක්ක සුදු ඉත්තෝ ඒකට තව ගියා සුදු ඉත්තෝ 6යි තියෙන්නේ. ඊළඟ ෂොටි දෙකෙන් හරියටම දැම්මා මම මුම් ටික. ඔව් ඔව්. එකපාරකට 3 ගානේ දැම්මේ. අනේ එහෙමයි මල්ලි අපේ ඉතිහාසයේ තියෙන මේ කැරම් එක. ඕම් බලපන් ඈ. වලවල් 4න් 4ක් දාලා පෙන්නනවාද. ඕම් බලපන්. ගත්තා පවුඩර් නෑනේ මම මේ පවුඩර් නැතුව ගහන්න පුළුවන්ද කියපන්කෝ. එහෙම ගත්තා මෙතනින් ගැව්වහම මල්ලි අනිවාර්යෙන් මුන් දෙන්න යනවා. ඒකට මේ සයිඩ් එකේ ඉන්න දෙක මෙතන වැදිලා ඔහොම යනවා. හරි ඔන්න බලපන්. එහෙම තමයි හැම එකම දෝෂ දිනනවා. අන්න මේ වගේ පට්ටම් වීඩියෝ බලන්න ඔයාලට කැමතිද? එහෙනම් තනින් පිටින් දාලා දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඕනේ.